සෙනොක් ට්‍රේඩ් කම්බයින් ආයතනය මගින් හඳුන්ලා දෙන අලුත්ම SUV රථය තමයි මේ තියෙන්නේ. මේකේ නේම් එක යන්නේ හවාල් කියන බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන හවාල් ජූලියන් කියන කැටගරි එක තමයි මේකට අයිති වෙන්නේ. සෙනොක් කියන ආයතනය ගත්තොත් එහෙම ලංකාවේ අවුරුදු 40ක විතර වාහන ෆීල්ඩ් එකේ ඉන්න කම්පැනි එකක්. ඒ වගේම ග්‍රේට් වෝල් මෝටර්ස් කියන ආයතනයත් චයිනාවල අවුරුදු 35ක විතර කාලයක් තිස්සේ තියෙන කම්පැනි එකක්. ඒ වගේම ලෝකේ රටවල් 60ක වාහන විකුණන ආයතනයක්. 2024 වර්ෂයට පමණක් මේ ආයතනය මිලියන 1.2කට වැඩි ප්‍රමාණයක වාහන වෙළඳපොළ නිකුත් කරලා තියෙනවා. එතකොට ඒ අතරින් හවාල් කියන බ්‍රෑන්ඩ් එකට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන ලෝකේ. ඕස්ට්‍රේලියාව, එතකොට ඉතාලිය, එතකොට පාකිස්තානයේ වගේ රටවල් වල පවා සවුත් ආෆ්‍රිකන් රටවල් වලත් මේ වාහනේ හරිම ප්‍රචලිත වාහනයක්. ඒ ප්‍රචලිත වෙච්ච වාහනේ තමයි අපි මේ ලංකාවට මුලින්ම ගෙනල්ලා අපි හඳුන්වලා දෙන්නේ. මේකේ ගත්තොත් අපි මේ වෙනකොට ගෙනල්ලා ජූලයි මාසේ අපි මේ වාහනේ මාකට් එකට දානවා. දාපු ගමන් සති දෙකක් තුනක් ඇතුළත අපි මේ වාහන යුනිට්ස් 90ක් මේ වෙනකොට සෙල් කරලා තියෙනවා. මේ SUV රථය අපි ලංකාවට ගෙනල්ලා ලංකාවේදී මේක ඇසෙම්බල් වෙන රථයක්. මේක ඇසෙම්බල් කරන්නේ වෙස්ටර්න් ඔටෝමොබයිල් කියන ආයතනයෙන්. මේ වාහනේ 1005cc කැපැසිටි කියන වෙහිකල් එකක්. ඒ වගේම 7 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙන DCT ගියර් බොක්ස් එකක්. මේ ගියර් බොක්ස් එක සහ එන්ජින් එක මේ ග්‍රේට් වෝල් මෝටර්ස් ආයතනයෙන්ම නිෂ්පාදනය වෙන එන්ජින් සහ ගියර් බොක්ස් එකක් තියෙන මේකේ. මේ වාහනේ මිලිමීටර 168ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. ඒ වගේම දිග ගත්තොත් 4477යි 1874ක පළලක් තියෙනවා මේ වාහනේ මිලිමීටර 1626ක උසක් මේ වාහනේ තියෙනවා. ඒ කියන්නේ මේ වාහනේ ගත්තොත් එහෙම මාකට් එකේ තියෙන හොරු බුහුටි SUV රථයක් කිව්වොත් මම හිතනවා මම නිවැරදි කියලා. මේ රේන්ජ් එකේ වෙහිකල් එකක් මේ මාකට් එකේ මේ වෙනකොට නැහැ. එතකොට මේ රථය ගත්තොත් මේකේ ලෙදර් ෂීට්ස් එන්නේ 5 සීටර් වෙහිකල් එකක්. ලෙදර් ෂීට්ස් එන්නේ ඩ්‍රයිවර් සයිඩ් එකේ ඉලෙක්ට්‍රික් සීට් තියෙන මේ වාහනේ. ඒ වගේම මේකේ අපි තියෙන ෆීචර්ස් විදිහට ගත්තොත් මේක ඔටෝ වෙහිකල් එකක්. මේකේ sunroof panoramic sunroof එකක් තියෙනවා. ඒ වගේම මේකේ paddle shift cruise control, එතකොට මේ LED display එක 10.5 inch LED display එකක් තියෙනවා. එතකොට sunroof එක panoramic sunroof එක voice command වලට operate කරන්න පුළුවන්. එතකොට AC එක operate කරන්න පුළුවන් voice command වලට. එතකොට side glasses ඉදලා options ගොඩක් මේකේ voice වලට operate කරන්න පුළුවන් vehicle එකක්. මේක ඉලෙක්ට්‍රික් සීට් එනවා. මේ ඉලෙක්ට්‍රික් සීට් එක මෙතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට පස්සටද උඩට ගන්න. එතකොට පිටිපස්සට ඉස්සරහට. ඒ වගේම ස්ටියරින් වීල් එකත් ඔයාලට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙතනින්. තමන්ගේ ඩ්‍රයිව් පොසිෂන් එකට මේ විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට මේ වාහනේ අපි මේ වෙලාවේ මාකට් එකේ දැන් අපි ආයි ලොන්ච් කරලා තියෙනවා. එතකොට මේක ප්‍රයිස් එක විදිහට ගත්තොත් 12.95 මිලියන් තමයි මේ වෙහිකල් එක වෙන්නේ. ඔයාලට දැන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වාහනේ බුකින්ග් දාගන්න පුළුවන්. වෙළඳ පොලේ මේ වෙනකොට SUV රථ වලින් අපි බැලුවොත් මිලියන 13 රේන්ජ් එකට පල්ලෙහායින් ගන්න පුළුවන් එකම SUV රථය තමයි මේ තියෙන්නේ. මොකද අනිත් වාහන ගත්තොත් මාකට් එකේ ඊට උඩින් තමයි මේ වාහන මේ වෙලාවේ මාකට් එකේ සේල් වෙන්නේ.